समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् शृण्वन्तु सग्गमोक्षदं धम्मश्रवण कालो अयं बद्धन्ता धम्मश्रवण कालो अयं बद्धन्ता धम्मश्रवण कालो अयं बद्धन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सब्बे सत्ता महाराज दुख दोमनसुपायासा प्रियप भविकाति थी බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධම්මෞසද සමන්නත්ති ඒතම් පිඹත භික්ඛවේ කියලා. මහණෙනි ධර්මය හා සමාන වෙන ඖෂධයක් නැහැ ලෝකේ. එනිසා ඒ ධර්මයෙන්ම පානය කරන්නට කියලා. ධර්මය නැමැති ඔසුව අපේ කායික රෝග විතරක් නෙවෙයි මානසික රෝග සුවපත් කිරීමට සමත්. එනිසායි ඔබ අද මේ මොහොතේ මේ උතුම් බණ පදය ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. දැන් බණ ටිකක් අහමු බණ අහන වෙලාව. පෙවතනේ අද ධර්ම දේශනාවට මාතෘකා කළේ මජ්ක්‍ධිම නිකායේන සූත්‍රයක්. මේ සූත්‍රයේ නම පිය ජාතික සූත්‍රය. පිය ජාතික කියන වචනේ තේරුම තමයි ප්‍රිය දෙයින් උපදින්නේ කුමක්ද කියන එක. දැන් අපි පින්වත්නි ඕනම දෙයකට ආස කරද්දී ලං වෙද්දී ඒ දේ අපේ ජීවිතවලට ළඟා කරගද්දී බලාපොරොත්තු වෙන්නේ ඒ තුලින් සතුටක්. නේද? අපි දන්නවා ප්‍රිය දේවල් වලින් අපිට තියෙන සතුටක් කියලා. ඒ නිසා තමයි මිනිස්සු හැමතිස්සෙම තමන් ආශා කරන දේවල් ලං කරගන්න මහන්සි වෙන්නේ. දැන් ඔයත් ඇඳුමක් ගන්න ගියත් තෝරලා ගන්නේ ආශා කරන එක. ඇයි තෝරලා ආශා කරන එක ගන්නේ? ආශා කරන ඇඳුම ගත්තාම ඒ තුල සතුටක් ඇත කියන බලාපොරොත්තු නිසා. කෑමක් කන්න ගියත් තෝරලා ආසම දේ කන්නේ ආසම දේ කෑවහම සතුටක් තියෙන නිසා. සරප්පු දෙකක් දාන්න ගියත්, ගෙදරකට අවශ්‍ය බඩු මුට්ටු ගන්න ගියත්, ගෙයක් දොරක් හදන්න ගියත් මොනවා කළා? අපි මෙවන්නේ හැම මොහොතකම අපි ආශා කරන දෙයක් ගන්නවා. මොකද අපි තුල තියෙන අදහසක් ආශා කරන දෙයින් අපිට සතුටක් සැපක් ලැබෙයි කියන්නේ. මේ හැම දෙයක් කරන්නේ මේකයි. හැබැයි බුදුවරු කියන්නේ ඔකේ අනිත් පැත්ත. මොකද්ද බුදුවරු කියන්නේ? ආශා කරන දේවල් වලින් සැපක් නෙවෙයි දුකක් තියෙන. අන්න ඒකයි බුදුහාමුදුරුවෝයි පෘථග්ජනය අතර තියෙන වෙනස. අපි හිතනවා ආශා කරන දේ තුල තමයි සැප. අපි ආශා කෙනා කසාද බැඳාම, අපි ආශ විදියට ළමයි හදාගත්තාම, අපි ආශ විදියට ගෙවල් දොරවල් හදාගත්තාම, අපි ආශ විදියට සල්ලි හම්බ කරාම, අපි ආශ විදියට ඇඳාම, අපි ආශ විදියට කෑවහම ආන් සැපයි. ඒකනේ මිනිස්සු කියන්නේ හීන පස්සේ දුවන්න කියලා. නේද? ඔයත් අහලා ඇති ඔය කියනවානේ තමන්ගේ අරමුණ වෙනතෙක් හීන පස්සේ දුවන්න. බුදුහාඳුරෝ කියනවා දිව්වහම හති වැටෙනවා විතරයි. ආසාව තුලමයි දුක කියලා. ඕකනේ පරස්පර විරෝධී. ගොඩක් අය බුදුහාඳුරන්ට කැමති නැහැ. ලෝකෙ පින්වත්නි 106යි බෞද්ධයෝ. ඒ 6නුත් දශම ගාණක්වත් නැහැ හරි බෞද්ධයෝ. 5.9යි ගාණක් විතර ඉන්නවා 9ට බෞද්ධ. අවබෝධය තුළ ඉන්න බෞද්ධයෝ ඉන්නේ බොහොම ටිකයි. ශ්‍රද්ධාවෙන් ඇත්තනේ නම් බුදුහාඳුරු ලෝකේ යථාර්ථය දැක්කානි කියලා පිළිගන්නේ බොහොම ටිකයි. ලෝකේ බහුතරයක් බෞද්ධයෝ ඒ අවබෝධය නැතුව ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ලෝකයේ විනිවිද දකින්න. ඒක තමයි ශ්‍රේෂ්ඨත්වය. උන්වහන්සේ කියනවා ලෝකේ ආශා කරන දේවල් වලින් හටගන්නේ දුකක්මයි. අපි කියනවා නෑ
ආස කරන දේවල් වලින් හටගන්නේ දුකක් නෙවෙයි සැපක්. එවන්දි රජගහ නුවර හිටිය සිටුවරේ මේ සිටුවරයට හිටිය එකම පුතයි. මේකම පුතා හදිස්සියේ මරණයටපත් වුණා. සිටුවරයට බොහොම වේදනාවක්. ඒ පාර සිටුවරයා පුතාගේ අවසන් කටයුතු කරලා සොහොන් කොටක් හදලා හැමදාම හවසට එනවා මේ සොහන ළඟට. සඳහන් කරනවා බණ පොතේ මේ වෙනියා මොකද කරන්නේ හැමදාම නේව නහයති නාන්නෙත් නැ නවිලිම්පති සුවඳ විලුම් ගන්නෙත් නැ නබත්හම් රුංජති බත් කන්නෙත් නැ කම්මම් පයෝජෙන්ති කර්මාන්ත කරන්නෙත් නැ මිනිවල් ළඟට ඇවිල්ලා අහන කහං ඒක පුත්තක මගේ එකම පුතේ උඹ කොහෙද කියාද. තවයත්ත් දැකලා ඇති සමහර වෙලාවල් වලට මිනිස්සු තමන්ගේ ප්‍රිය දේ වලින් වෙන් වුණාම ප්‍රිය දේ නැති වුණාම අඬා වැළපි මේ මත්තේම නැහෙන ස්වභාවය. මෙතනත් කොහෙද පුතේ කිය අඬා ඉන්නවා. ඕම අඬා ඉඳිද්දි පින්වත්නි මේ මිනිස්යාගේ ඒ ශාරීරික වෙනස්කම් ඇති වුණා. මොනද වෙනස්කම්? කෙට්ටු වෙලා, දිරලා ගිහිල්ලා, සුදු මැලි වෙලා, නහරවැල් පෑදිලා මිනිහා වයසටත් වැඩිය පෙනුමකට ආවා. දවසක් අහම්බෙන් බුදුරජාණන් වහන්සේට මේ රජගහ නුවර සිටුවරයව මුණ ගැහුණා පන්සලේ. බුදුහාමුදුරුවෝ අහනවා සිටුතුමනි මොකද? ඇදිලා ගිහිල්ලා. සුදු මැලි වෙලා. දුකෙන් වගේ. ඇඟ කෙට්ටු වෙලා. ඇයි බුදුහාමුදුරනේ දන්නේ නැද්ද මගේ එකම පුතා මලානේ. ආයි මට කොහෙද සතුටක්? මං ඉන්නේ දුකෙන්මයි. දැන් මං කන්නෙත් නැහැ, නාන්නෙත් නැහැ, කර්මාන්ත කරන්නෙත් නැහැ. අඬා ඉන්නවා කියලා. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී කියනවා ඉතින් එහෙම නේනම් අපි අපේ දරුවෝ අපේ ජීවිතවලින් අපිට කලින් අයින් වෙන්න පුළුවන්. අපිත් කොයි වෙලේ මැරෙයිද දන්නේ නැහැ. ජීවිතේ ස්වභාවය ඒක නෙමෙයි නේ. සමහර විතාගෙන ඉන්නවා අපි මේ 80ක් 90ක් ඉඳලා මැරලා යනවා කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ කියන්නේ පිට්ටනියක් මැද්දේ පත්තු කරපු පහනක් වගේ. පිට්ටනියක් මැද්දේ පත්තු කරපු පහන සමහර වෙලාවල් වලට තෙල් ඉවර වෙන්න පුළුවන්, තිරේ ඉවර වෙන්න පුළුවන්, තෙලුයි තිරේ දෙකම ඉවර වෙන්න පුළුවන්. ඒ ඔක්කොම හොඳට තීදි පහන පෙරලෙන්න පුළුවන්. කොයි හරි ඉන්න එකගේ කකුලේ වැදලා පහන පෙරලිලා යන්න පුළුවන්. කාක්කෙක් ඇවිල්ලා තිරේ උස්සයි යන්න පුළුවන්. පහන පුපුරන්න පුළුවන්. අවස්ථා ගොඩයි. බුදුහාමුදුරුවෝ කියනවා අපිටත් ඒ වගේ ජීවිතයක්ලු තියෙන. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඕවා සාමාන්‍ය දේවල්. ඒ පාර කියනවා නෑ ස්වාමීනි මගේ ප්‍රිය පුතානේ එකම පුතා. ඒ නිසා ටිකක් හිත හදාගන්න අමාරුයි. බුදුහාමුදුරුවෝ මොකද්ද කිව්වේ? හරියට හරි ආශා කරපු නිසායි දුක කිව්වා. සිටුතුමාට කේන්තියා. ඒ කේන්තිය. එයා කියනවා ආශා කරන දේවල් වලින් කොහොමද දුකක් එන්නේ? ආශා කරන දේවල් වලින් තියෙන සතුටක් නේ. අපි සල්ලි වලට ආසයි, සල්ලි වලින් අපිට තියෙන සතුටක් නේ. අපි ගයක් හදාගන්න ආසයි, හදාගත්තාම තියෙන සතුටක් නේ. ගෑණියෙක් ගන්න ආසයි, ගත්තාම තියෙන සතුටක්. ළමයි හදන්න ආසයි, හැදුවාම තියෙන සතුටක්. මොකද්ද මේ කියන බයිලා? නේද? බුදුහාඳුරන්ට බැනලා මිනිසුන්ගේ මොලේ අවුල් කරනවා පිස්සු කියලා දමලා ගහලා ආවා. දැන් සාමාන්‍යයෙන් පින්වත්නි එහෙම පන්සල් එක්ක හාමුදුරුවොත් එක්ක තරහ වෙන මිනිස්සු එතනින් නවත්තන්නේ නැහැ නේ. අනේ යකා කොරහත් බින්දගෙන යන්නේ. මේක මොකද කළේ? රජගහ නුවර තැබෑරුමකට රිංගුවා. ගිහිල්ලා දෙකක් දාගත්තා. කේන්තියෙන් බොද්දි වටේ ඉන්න බේබද්දු ටික අහන මොකද සිටුතුමනි කේන්ති බලන්නකො මං ගියා පන්සල් ශ්‍රමණ බවත් ගෞතමයා මගේ පුතා මැරිච් එකට මට කියන ආස කරපු නිසා දුක මේක කියන්නෙම ඔය වගේ ඒවා. ඒ නිසා මං හොඳ දෙකක් කියලා ආවයි කිව්වා. ආස කරන ඒවාෙන් දුකද බං? ආස කරන ඒවාෙන් තියෙන සතුටනේ කිව්වා. බේබද්දු ටිකේ පාර කියනවා ඒකනේ අපිත් පන්සල් යන්නේ නැත්තේ. ඔය බුදුහාඳුරෝ කියන්නේම ඔය වගේ ඒවා තමයි කියලා බේබත්. කොහොමත් මේවද කේලෝ කේලේති සංසන්දේති සමේති. කියලා තියෙන තැනට තමයි කෙල එකතු වෙන්නේ. දැන් මේ පිලපිටි කසිපු තිප්පොළ වලට රිංගනුම් හැමදාම කසිපු තිප්පොළේ. උන් පන්සලේ ධර්මශාලාවට එන්නේ නැහැ. ධර්මශාලාවේ ඉන්නුම් හැමදාම ධර්මශාලාව අපි කවදා බණ කියන්න ගියා තුම්ම තමයි ඉන්නේ. උන් අපිට කසිපු තිප්පොළේදී හම්බ වෙන්නේ නැහැ. අර බුදුහාඳුරෝ දේශනා කරන කෙල තියෙන තැනට තමයි කෙල එකතු වෙන්නේ.
මල් ආසනයේට හැමදාම මල්, වැසිකිලි පෝච්චියට හැමදාම අසුචි. ඒ වගේ තමයි එක වගේ උන් එකට එකතු වෙනවා. ඉංග්‍රීසි කියමනකුත් තියෙනවා same of feather flock together. සමාන අත්තට තියෙන කුරුල්ලෝ එකටමයි පියාසර කරන්නේ. බේබද්දුත් කිව්වා අපි යන්නෙත් නෑ ওই බුදුහාඳුර ඔය වගේම කතා තමයි කියන්නේ කියලා. දැන් පින්වත්නි මේ ඕපදූපේ කටින් කටට ගියා කොහමද? බේබද්දෝ ඔතන බීලා ගිහිල්ලා ওই ටික කිව්වා. ඒගොල්ලෝ සේවය කරන තැන්වල වෙලෙන්දන්ට. වෙලෙන්දෝක කිව්වා නගරේ ගණිකාවන්ට. ගණිකාවෝක කිව්වා කුමාරවරුන්ට. කුමාරවරුෝක කිව්වා අන්තපුරේ බිසෝවරුන්ට. බිසෝවරුෝක කනේ තිබ්බ කොසල් මහ රජුරුවන්. ඒ නිසා රටේ ලොක්කට වෙනකන් කේලම් යන්න පුළුවන්. අපි හිතන් ඉන්නවා ඒවා යන්නේ නැහැ කියලා. නමුත් යනවා. ඕවට ඕපදූප වලට අත්තටු තියෙනවා ගිල්ලෙන්න. ඒ පාරෙන් කොසල් රජුරුව කලබල වුණා. කොසල් රජුරුව පින්වත්නි මල්ලිකා බිසෝට අඬගාලා කියනවා මල්ලිකා බුදුහාමුදුරන්ට කියාපන් කටට එන ඒවා කියන්න එපා කියලා. දැන් කොසල් රජුරුව ගැන ඔයත් දන්නවනේ. කොසල් රජුරුව කියන්නේ මෝඩ රජෙක්. දන්නවනේ පසේ නදී කෝසල වුණාට ජීවිත කාලෙම බුදුහාමුදුරුව ආශ්‍රය කරා. හැමදාම බණ ඇහුවා. අඩු ගානේ සෝවාන් ඵලයටවත්පත් උනේ නෑ. හාල් නැලි 16ක බත් කාපු රජෙක්. ඉතින් මේ රජා මල්ලිකා බිසෝට කියනවා මල්ලිකා බුදුහාමුදුරන්ට කියාපන් කටට එන ඒවා කියන්න එපා කියලා. මල්ලිකා බිසෝ මොකද? එපාරකව බලාපන් අර රජගහ නුවර සිටුවරයාගේ පුතා මැරිලා ඒ මිනිහා දුකෙන් ඉන්න වෙලාවේ බුදුහාඳුරෝ කියලා පුතාට ආස කරපු නිසානේ දුක කියලා. ඒ මිනිහට කේන්ති ගිහිල්ලා. ඌ හොඳටම බුදුහාඳුරන්ට බැනලා ලැජ්ජ නැද්ද මේ එක එකාගෙන් බැනුම් අහන්න බුදුහාඳුරන්ට කියලා. මල්ලිකා බිසෝ කියනවා නෑ ස්වාමීනි බුදුහාඳුර දෙයක් කිව්වනම් ඒක තමයි ඇත්ත. අපි දන්නේ නැනේ මොකද්ද කතාව කියලා. එසා අපි හොයලා බලමු. නෑ මල්ලිකා කතාව බුදුහාඳුරෝ කියපු එකට වැඩිය සිටුතුමා කියන එක තමයි හරි. එනිසා බුදුහාඳුරන්ට කියාපන්. මල්ලිකා කිව්වා නෑ බුදුහාඳුරෝ කියන එක තමයි හරි. රජුරන්ට කේන්ති ගිහලා මොකද්ද කිව්වේ? චරපරේ මල්ලිකා. මගේ දෑහැට නොපෙන ඵලයන් කිව්වා. මල්ලිකා බිසෝපිමන්නේ හරිය බුද්ධිමාන්. එයා හිමීට ගියා. කලබලයක් කරේ නෑ. දැන් ස්වාමියාට කේන්ති ගිය වෙලාවට කාන්තාව දැනගන්න එපා නිවෙන්න. දැන් කාන්තාවත් ඇවිල්ුණොත් මොකද වෙන්නේ? ගෙදර ලොකු යුද්ධයක්. මල්ලිකා සද්ද නැතුව ගිහලා නාලිජංග කියන වයසක බ්‍රාහ්මණයට අඬ ගහලා කියනවා නාලිජංග උන්නහේ යන්න පන්සලට. බුදුහාඳුරන්ට වන්දනා කරන්න. කරලා කියන්නේ මේ වැඳුම මල්ලිකා බිසෝගේ. මල්ලිකා බිසෝ තමයි ඔබ වෙව්වේ කියන්නේ. බුදුහාඳුරගෙන් අහන්න ඊයේ පෙරේද රජගහ නුවර සිටුවරයට මොනවද කිව්වේ? මොකක්ද මේ ප්‍රශ්නේ? එහෙම කිව්වද? කිව්වනම් ඇයි එහෙම කිව්වේ කියලා. දැන් නාලිජංග ගියා බුදුහාඳුරන්ට වැඳා පාසු විහරණය ගැන විමසුවා. ඊට පස්සේ ඔය ස්වාමීනි ඊයේ පෙරේදා කිව්වද ආස කරන දේවල් වලින් දුකයි කියලා. ඔව් කිව්වා. මල්ලිකා බිසෝ අහනවා ඇයි කිව්වේ කියලා. බුදුහාඳුර කියනවා නාලිජංග ඕක විස්තර කරන්න 아무තුවෙන් බණ කියන්න ඕනේ නෑ. මං නාලිජංගට උදාහරණ දෙකක් විතරක් කියන්න. එතකොට නාලිජංග තේරුම් ගන්න. නාලිජංග මේ රජගහ නුවර සමහර වෙලාවල් වලට මම දැකලා තියෙනවා මිනිස්සුන්ගේ මරණයේදී මිනිස්සු හැසිරෙන විදිය. නාලිජංග මේ නගරේ එක්තරා අම්මෙක් හිටියා දුවෙක් හිටියා. ඒ අම්මට තියෙන ආදරය නිසා දුව කසාදයක් කරගත්තෙත් නැහැ. මොකද කළේ? අම්මට සලකා හිටියා. අම්මා මත්තෙම නැහුණා. අපි එහෙම කියන්නේ. ඒ කියන්නේ යා අම්මා මත්තෙම නැහි ඉන්නවා. තාත්තා මත්තෙම නැහි. එහෙම තමයි. කසාදයක් බැන්දේ නැහැ. අම්මා මත්තෙම නැහි හිටියා. බුදුහාඳුර දේශනා කරනවා මේ අම්මා හදිස්සියේ මලා මොකද උනේ? මේ දුව අම්මගේ මරණේ කරන්න දුන්නේ නැහැ. මිනිහ බදාගෙන කෑගහ හැඬුවා. හන්දියක් ගානේ හතරමං හන්දියක් ගානේ මිනි පෙට්ටිය එල්ලි අම්මා ගෙනියන්න එපෝ කියලා කෑ ගැහුවා. බුදුහාඳුර ඇහෙන් දැක්ක දෙයක්. උන්වහන්සේ අහනවා ඇයි නාලිජංග කෑ? ඉතින් එයා අම්මට ආදරේ. ඉතින් මොඩේ ආසා කරන දේවල් වලින් දුක. අම්මට ඇලිච්ච නිසානේ දුක. දැන් ඔය ගෑණි කඩමණ්ඩියේ ඉද්දි මේ නගරේ තව මිනි ඕන තරම් ගෙනියනවා. ඒ එක පෙට්ටියකවත් එල්ලුන්නේ නැහනේ.
එල්ලුනේ Taman ආස කරපු එකේනේ. එතකොට තේරෙන්නේ නැද්ද ආස කරපු එකෙන් තමයි දුක. නාලිජංග කියනවා ඒක නම් එහෙම තමයි. ආස කරන දෙයින්මයි දුක. දැන් පින්වත්නි ඔය ඇත්තන්ටත් එහෙමයි. අල්ලපු ගෙදර මිනිසුන්ට හෙන ගැහුවත් ඔය ඇත්තන්ට දැනෙන්නේ නැහැ නේද? තමන්ගේ ගෙදරේ කාට ඔළුව කැක්කුමක් හැදුනත් බලන්න එපා රට පෙරලන්න යනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. ආස කරන දෙයින්ම තමයි දුක. ආස නැති දේවල් වලින් අපිට දුක නෑ. ඒ දේවල් වල මොනවා වුණත් අපිට අපේ හිතට දැනීමක් නෑ. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හොඳයි නාලිජංග ඔබට හිතෙන්න පුළුවන් ඒ කාන්තාවක් නිසා දුවෙක්නේ. දුවලගේ හිත බොහෝම සෞම්‍යයි. ඒ නිසා අම්මා මැරුණාම දුකට ඇඬුවා කියලා. හැබැයි නාලිජංග ඔබ දැකලා ඇති සමහර පිරිමි තමන්ගේ දරුවෝ මැරුණාම තමන්ගේ බිරිඳ මැරුණාම තමන්ගේ අම්මා මැරුණාම තමන්ගේ තාත්තා මැරුණාම තමන්ගේ ස්වාමියා මැරුණාම හැපි අඬන හැටි. කුමක් නිසාද? නාලිජංග කියනවා තමන්ගේ ප්‍රිය දෙයක් වෙන් වුණාම දුකයිනේ. නාලිජංග ආස කරන දෙයින්මයි දුක. දැන් ලෝකෙ පින්වත්නි කොච්චර මිනිස්සු මැරුණත් ඔය ඇත්තන්ට වැඩක් තියනවද? වැඩක් නැහැ. ඔය ඇත්ත කියන ආයත් මැරුණද කියලා ඉවරයි. හැබැයි තමන්ගේ කෙනා මැරුණාම දැනෙන දුක වෙන කවුරුත් මැරුණාම දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට හැමතිස්සෙම තේරුම් යන්න ඕනේ ආස කරන දෙයින්ම තමයි දුක හටගන්නේ. ආස නැති දෙයින් පින්වත්නි කවදාවත් අපිට දුකක් හටගන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ නැවතත් අහනවා නාලිජංග හොඳයි. ওই මරණය සම්බන්ධ අවස්ථාවනේ මැරුණාම දුකයි. කොහොමත් ඉතින් මැරුණාම දුකයි කියන සංකල්පය තුළ අපි නාලිජංග මැරෙන්න ඕනේ නැහැ. තමන් සතු දෙයක් නැති වෙනවා තමන්ට අහිමි වෙනවා කියලාවත් මිනිස්සුන්ට දුක හට ගන්න පුළුවන්. ආසදේ තමන්ගෙන් ගැලවෙනවා කියන දේ දැනිච්ච ගමන් මිනිස්සුන්ට දුකයි කියන්නේ. ඒ වෙලාවේදී නාලිජංග අහනවා පින්වත්නි බුදුහාඳුරනේ මට තේරුන්නේ නැහැ කියලා. බුදුහාඳුර කියනවා හොඳයි ඒකටත් මම දැක්ක දෙයක් නාලිජංගට කියලා දෙන්න. ඔව් බලන්න බුදුහාඳුර දැකපු දේවල්. නාලිජංග මේ රජගහ නුවර තරුණ කෙල්ලෙක් හිටියා. ඔය කෙල්ල මේ රජගහ නුවරම සොල්දාදුවෙක් එක්ක යාළු වෙලා හිටියා. ඉතින් ඒ දෙන්නගේ ආදර සම්බන්ධතාවයේ පෙම්පල හිලව් මේ යද්දී කෙල්ලගේ ගෙදර මිනිස්සු මගුලක් කතා කරා. කෙල්ල ගියා මට බෑ මං අහවලත් එක්ක යාළු වෙලා ඉන්නේ කියලා. ඒ පාර අම්මලා කිව්වේ මොකද්ද? උඹව කපලා ගඟේ මූදේ දැම්මත් ඕකාට නම් දෙන්නේ නැහැ. ඒසා අපි හොයපු මගුලට කැමති වෙන්නේ නැත්තම් ජීවිත කාලෙම නොබෙත හිටපන්. එහෙම තරවටු කරාම පින්වත්නි කෙල්ල මොකද කළේ? රෑ හොරෙන් පැනලා ගියා. ගිහලා සොල්දාදුවට කිව්වලු අයියේ අපිට ජීවිතේට ආයි එකතු වෙන්න හම්බ වෙන්නේ නෑ. ඔයා තමයි මගේ හිත් ගත්ත කෙනා. ඔයා නැතුව මට ජීවත් වෙලා වැඩකුත් නෑ. අපිට මේ භවයේදී එකතු වෙන්න ගෙදරින් ඉඩ දෙන්නේ නෑ. ඒ නිසා මට නම් ඔයා නැතුව ජීවිතේ වැඩක් නෑ කියද්දි කොල්ලා කිව්වලු අපි දෙන්නට එනම් මේ භවයේ එකතු වෙන්න බැරි නම් අපි ඊළඟ භවයේදී එකතු වෙමු. දෙන්නම එකට මැරිලා යනවා. ඉනේ තිබ්බ කඩුව අරගෙන කෙල්ලගේ බෙල්ල කපලා උගෙත් බෙල්ල කපාගෙන මලාලු. බලන්න ඒ කාලෙත් එහෙම සිද්ධි තිබිලා තියෙනවානේ. දැන් අදත් සින්දු වලින් කියන්නේ එක් වෙන්න සංසාරේ පිම්මදිමන අපි දෙන්න එක තැනම මිය යමු ඉතින් කියලා. නේද? ඔය සින්දු කියන උනුත් අපායි, ලියන උනුත් අපායි. මතක තියාගන්න. ඇයි බොහොම අමාරුවෙන් බුද්ධෝත්පාද කාලයක මිනිස්සු වෙච්ච මිනිසුන්ට ජීවත් වෙන්න කියලා දෙන්නේ නැතුව සියදිවි නසා ගැනීම ප්‍රොමෝට් කරනවා නම් කලාකරුවෙක් හරි මොකෙක් හරි උන් යන්නේ අපායි. මතක තියාගන්න. ඒ නිසා මෙදෙන්දිත් අර මෝඩයා කියනවා අපිට මෙහෙදී එකතු වෙන්න බැරි නම් අපි මෙහෙන් ගිහිල්ලා මැරිලා දෙන්නම කොහෙද හරි එකතු වෙමු කියලා. දැන් බුදුහාඳුරහන නාලිජංග ඇයි උන් ඒ තරම් දරුණු ක්‍රියාමාර්ගයකට ජීවිතේපත් කළේ? ස්වාමීනි තමන් ආස දෙයක් තමන්ට නැති වෙනවා කියලා හිතිච්ච ගමන් එන්නේ දුක. බුදුහාඳුර කියන ඉතින් ආස දෙයින් එහෙනම් දුක හටගන්නේ. ආස නැති දෙයින් නෙමෙයි. තමන් ආස කෙනා වෙන කෙනෙක්ව බඳී කියන බය. ආස නැති උන් කාව බැන්දත් අපිට මොකෝ. අපි hina වෙලා අනේ කියන්නේ ඕක දුක අහන් අරකි පැනලා ගිහිල්ලා කියලා.
ආස නැති අයත් එක්ක අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ පාර කියන ආස දෙයින්මයි දුක. දැන් පින්වත්නි නාලිජංග මල්ලිකා බිසෝට ඇවිල්ලා මේ ඔක්කොම කියනවා. මල්ලිකා කියනවා හරියට හරි. රජුරුවත් එක්ක තර්ක කරද්දී ඒ වෙලාවේ මට කලබලයට ওই ටික කල්පනා වුනේ නැහැ නෝය. මහ පුංචි දෙයක් නේ මෙතන තියෙන්නේ. මල්ලිකා බිසව නුවණැති විදිහට ඊළඟට කල්පනා කළා කොහොමද රජුරවන්ට මේක තේරුම් කරන්න කියලා. රජුරුව විවේක වේලාවක සිරියහන් ගබඩා විඳිද්දී මල්ලිකා බිසව ඇවිල්ලා සිරියහනේ වාඩි වෙලා රජුරුවන්ගේ හිස අරගෙන තමන්ගේ ඔඩොක්කුවෙන් තියාගත්තා. රජුරුවන්ගේ හිස අතක ගා ඉන්නා ගමන් රජුරුවන්ගෙන් ප්‍රශ්න කිහිපයක් ඇහුවා. මොනවද ඇහුවේ? පළවෙනිම ප්‍රශ්නේ ඇහුවා රජතුමනි වජිරී කුමාරිකාවට ප්‍රියද? වජිරී කියන්නේ රජුරුවන්ගේ දුව. ඒ පාර ගියා මොකද මල්ලිකා එහෙම අහන්නේ? වජිරී කියන්නේ මගේ දුවනේ. මම ප්‍රිය නැතුව කවුරු ප්‍රිය වෙන්නේ? වජිරී මලොත් රජුරුවෝ පිස්සුද උඹට? වජිරී මැරෙන්නේ ඔය හොඳට නෑ අපි හිතමුකෝ වජිරී මැරුණොත්. මැරුණොත් නම් බම් මට හැමදේම එපා වෙයි කිව්වා. ඇයි? මම වජිරීට එච්චරට ආදරේ මගේ දුවනේ. වජිරීට එච්චරට ආදරේ කියද්දී මල්ලිකා බිසව අහනවා ඉතින් ආස කරපු නිසානේ දුක. රජුරු සද්දයක් නැහැ. තව ටික වෙලාවක් ඔළුව අත ගහලා රජතුමනි විඩූඩබ කුමාරයාට ප්‍රියද? විඩූඩබ කියන්නේ රජුරුවන්ගේ පුතා. ඒ පාර කියනවා මල්ලිකා මොනවද මේ අහන්නේ? විඩූඩබට මං ආස නැත්තම් වෙන කවුද ආස? මගේ පුතා. යස ඊලන්දාරියා දැන් යුව රජුරුව හෙට අනිද්දා මම රජකමක් දෙනවා. විඩූඩබ තමයි මගේ උරුමකාරයා. මල්ලිකා අහනවා විඩූඩබ රජ වෙන්න කලින් මලු රජුරුව මල්ලිකා කට මේ ඔය කට වහගනින් කියලා. නෑ මලොත් ඉතින් අපි එහෙම හිතමුකෝ. මලොත් බං අපිට ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතේ කිව්වා. ඇයි කියලා අහපමුකෝ විඩූඩබට අපි එච්චර ආදරේනේ. ඉතින් ආදරේ වැඩි වෙන්න දුකත් වැඩිනේ කිව්වා. රජුරුව ඒත් සද්ද නෑ. ඊළඟට තව ටික වෙලාවක් ඔළුව අතක ගා ඉඳලා රජතුමනි වාසව කත්තියට ප්‍රියද? වාසව කත්තියා කියලා කියන්නේ පින්වත්නි ශාක්‍ය කුලෙන් ගෙනාපු තරුණ බිසව. රජුරුව හරි ආසයි. ඒ පරක ඇයි වාසව කත්තියට ආස නැත්තේ? වාසව කත්තියට මං හරි ආසයි. රජතුමනි වාසව කත්තියා මලොත්. මල්ලිකා ඔබට නම් පිස්සු නෑ කියන්නකො මලොත්. මලොත් ඉතින් මටත් ජීවිතේ එපා වෙයි. ඇයි එච්චර? මං එච්චරට ඒ ගෑනිට ආසයි. අද ආස කරපු නිසානේ දුක් කිව්වා. ආන් ඒ පාර තමයි ටිකක් හරි රජුරුවන්ගේ වචනයක් ආවේ. ඊළඟට තව ටිකක් ඔළුව අත ගාලා ඇහුවා රජතුමනි මට ප්‍රියද? ඒ පාර කොයි ඇයි මල්ලිකා එහෙම නෑ කියන්නකෝ. මල්ලිකා මේ අන්තපුරේ ගෑනු කොච්චර හිටියත් මං ප්‍රියම කෙනා ඔබ. මං කැමතිම කෙනා ඔබ. මං ආදරේම කෙනා ඔබ. උඹ තරම් මාව සනසවපු මාත් එක්ක තනියට හිටපු මට හොඳ නරක කියලා දීපු ගැහණියක් ලෝකෙ වෙන කොහෙවත් නැහැ. ඒ නිසා මම ඔබට පණටත් වැඩි ආදරේ. මල්ලිකා බිසව ඇහුවා එකපාරට මම් මලොත්. රජුරෝ කිව්වා එහෙම කියන්නවත් එපා මල්ලිකා. නෑ මම් මලොත් ඉතින් කියන්නකො මොකක් වෙයිද? රජුරෝ මටත් මැරෙන්න හිතේ කිව්වා. ඇයි ඒ කියලා අහපමුකෝ මම උඹට එච්චරට ආසයි. මල්ලිකා බිසව කිව්වා ඉතින් ආසාව වැඩි වෙන්න දුක වැඩිනේ. බුදුහාඳුරුත් කිව්වේ ඕක තමයි කියලා. ආන් රජුරවන්ට තේරුණා මල්ලිකා එහෙනම් මේ බුදුහාඳුරුන්ගේ පැත්ත අරගෙනයි කතා කරන්නේ. මල්ලිකා බිසව කියනවා ඕක තමයි බුදුහාඳුරු කිව්වේ ආස කරන දෙයින්මයි දුක කියලා. රජුරුව පින්වත්නි ඇඳෙන් බැහැලා ළඟ තිබ්බ වතුර භාජනයට අත දාලා මූණට වතුර ඉහාගෙන නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියනවා. ඒ පාර මල්ලිකා බිසව අහනවා දැන් මොකද එකපාරට බුදුහාඳුරන්ට වැන්දේ? නෑ මල්ලිකා බුදුහාඳුරු කොහොම මෙහෙම ලෝකෙ විනිවිද දකින්නවද කියලා තේරෙන්නේ නෑ කිව්වා. ඇයි? අපි හිතනවා ආස කරන දෙයින්මයි සැප කියලා. බුදුවරු කියනවා නෑ ආස කරන දෙයින්මයි දුක කියලා. ජීවිතේ පින්වත්නි කාලයක් යන්න ඕනේ අපිට තේරෙන්න ආස කරන දේවල් වැඩිවීම නිසා දුකත් වැඩි කියලා. අර පරණ කවියක් තියෙන අතහරිනකොට දුක වැඩි තියෙන දේවල් වැඩි නිසා.
අතහරිනකොට දුක අඩුයි තියෙන දේවල් අඩු නිසා. දැන් එහෙම කිව්වම ඔය ඇත්තන්ට තේරෙයි තියෙන ඒවා අඩු කරන්න ඕනේ. ගෙවල් දොරවලුත් කාට හරි දෙන්න ඕනේ, ඉඩ කඩනුත් දෙන්න ඕනේ, රත්තරන් බඩුත් දෙන්න. අපෝ නෑ මොකවත් දෙන්න එපා. එහෙම දීමක් බුද්ධ ආගමේ කියලා නෑ. මේ අලුත් බුද්ධ ආගමක් අපිට ඔය සමාජ මාධ්‍ය ජාලවලින් Facebook වලින් උගන්වන්න දෙනවා 2000න් පස්සේ ඉපදිච්චෝ. JP කරපුන් ඊළඟට 2000න් පස්සේ ඉපදිච්චෝ අලුත් බුද්ධ ආගම. මොනවද? උන් කියන අපිට කොහොම අතාරින්න කියලා බලාපල්ලකෝ හාමුදුරුවෝ විඳින සැප. නේ? උන් කියනවා බුද්ධ ආගමේ තියනලු සියල්ල අතාරින්න කියලා. මට අහු වෙලා නැහැ. මම දැන් හැමදාම ත්‍රිපිටකයේ මොනවා හරි සූත්‍ර කියවනවානේ. උදේ ඉඳන් පොත පෙරල පෙරල සූත්‍රයක් හොයනවා. ඒකට කරුණු එකතු කරන මට අහු වෙලා නැහැ නේ. හැබැයි ඔය ඇටිකිච්චෝ වගේ උන්ට අහු වෙලා තියෙනවා. පුදුම වැඩ. සියල්ල අතාරින්න ඕන. මතක තියාගන්න ත්‍රිපිටකයේ කොහෙවත් සියල්ල අතාරින්න කියලා වචනයක් නැත. බුදුවරු සියල්ල අතාරින්න කියලා කිව්වනම් විසාකල බුද්ධ ආගම දාලා ගිහිල්ලා ගොඩක් කල්. බුදුවරු සියල්ල අතාරින්න කිව්වනම් අනේ පිටුලා බිම්බිසාරලා බුද්ධ ආගමෙන් අයින් වෙලා ගොඩක් කල්. බුදුවරු සියල්ල අතාරින්න කියන කතාවක් කියලා නැහැ. ඒවා ඔය කිසිම දෙයක් කරගන්න බැරි අබබ්බයන්ගේ කතා. හාමුදුරුවරුත් එක්ක උපංගේ වෛරයක් තියද්දි උන්ගෙන සියල්ල අතාරින්න. සියල්ල අතරියනම් අපි හෙළුවැල්ලෙන් ඉන්න ඉපෑ. නේ ඇඟේ දුම් ටිකක්වත් තියෙන්න බෑ. සියල්ල අතරපු නිවන් දකින්න නම් අපිට කලින් නිවන් දකින්නේ කවුද? අර ඉන්දියාවේ ඉන්නේ නිගන්ඨය හෙළුවැල්ලේ. උන් ඉස්සෙල්ලම නිවන් දකින්න. ඇයි ඇඟේ තියෙන වස්ත්‍රෙත් අතෑරලානේ. මොන පිස්සු කතාවද මේ? බුදුරු ගන්නන්නේ සියල්ල අතරින්න කියලා නෙමෙයි. සියල්ල අතහැරෙන බව දැනගෙන සතුටින් ජීවත් වෙන්න. මේ ගෙවල් මාලිගා වගේ හදන්න සල්ලි එකතු කරගන්න වාහන ගන්න AC කරන්න ටයිල් අල්ලන්න ඔක්කොම සැප විඳගෙන ඉන්න අතර දවසක මැරෙද්දි මේ ටික දාලා යන්න වෙනවා කියන දන්ට හිත හදන්න. ඕකයි බුද්ධ ආගම. කෝටි 54ක් වියදම් කරලා පන්සලක් හදලා දුන්න අනේපිඩු සිටුතුමා ජේතවනාරාමයේ කියලා. කෝටි 54ක් වියදම් කරලා පන්සල හදලා පූජා කරත් බුදුහාඳුරුවෝ ගොඩ අනේ අපි සියල්ල අතහැරලා අපි කැලේ ඉන්න මේවා එපා කියලා. අනේ නෑ හොඳට අතපැන් වක් කරලා බහර අරන්කෝ මහණෙනි අනේ පිටු දර්ශනීය පන්සලක් හදලා තියෙනවා. සුවසේ වැඩ ඉන්න. සියල්ල අතාරින්න ගතින් නෙමෙයි හිතින්. ගතින් පාවිච්චි කරාට කමන්නේ හිතින් අතහැර ගන්න පුළුවන්. ගිහියන්ටත් එහෙමයි පැවිද්දන්ටත් එහෙමයි. හාමුදුරුවන්ටත් පින්වත්නි රත්තරන් ඇඳවල බුදිය ගත්තත් ප්‍රශ්නයක් නෑ. අද ගොඩාක් මිනිස්සු හිතා ඉන්නවා පන්සල් වල තාම තියෙන්න ඕනේ වලකක් කුස්සි, තාම තියෙන්න ඕනේ රතු සිමෙන්ති. පන්සල් පරණ විදිහට තියෙද්දි ලස්සන කියලා ගොඩක් උන් කියන කුහකකමට. පන්සල් මොඩ්ඩෙද්දි කැමති නැහැ. ටයිල් අල්ලපු ගමන් කියනවා ඕ කාලා තෙලේ වැඩි වෙලා දැන් ටයිලුත් දැල්ලුවා ACත් හයි කරා කියලා සංඝයා කරේ මං අර ඒකයි කිව්වේ උපංගෙයි තියෙනවා ද්වේෂයක්. උපංගෙයිම ද්වේෂයක් තියෙනවා. ඒක තමයි ඔය පිට කරන්නේ. මතක තියාගන්න ධර්මයයි මිනිස්සුන්ගේ මතයයි කියන්නේ දෙකක්. කවදාවත් ඔබේ මතයේ ධර්මයේ වෙන්නේ නෑ. ධර්මය කියන්නේ ලෝකේ සදාතනික සත්‍ය. එනිසා බුදුවරු මේ සියල්ල අතහැරීමක් ගැන කතා කරලා නෑ. මොකද්ද කියන්නේ? අතහැරෙන වග දැනගෙන සතුටින් ඉන්න. විසාකා මහ උපාසිකාව හොඳ සල්ලිකාර ගැහණියක්. පංච කල්යාණයක් තිබ්බා. ලෝකේ ලස්සනම කාන්තාවන්ගෙන් එක්කෙනෙක්. සල්ලි කොච්චර තිබ්බද කියලා හිතා ගන්නවත් බෑ. විසාකා කසාද බැන්දේ අවුරුදු 16න්. හැබැයි අවුරුදු 7ේදී සෝවන් වෙලා. අවුරුදු 7ේදී සෝවන් වෙච්ච විසාකා 16න් බැද ළමයි 20ක් හැදුවා. හිතන්නකො ළමයි 20ක් හදන්න විසාකට මොනතරම් කාමයේ තියෙන්නද? විසාකා මොනතරම් කසාද බැඳපු මිනිහත් එක්ක සතුටින් ඉන්නද? දැන් අද ගෑනු කසාද බැඳලා එක දෙන්න ඉපදිච්ච ගමන් ඊළඟ තුනක් හදමුද? බෑ අපෝ මේ කරුමෙ විඳින්න. එහෙමනේ. උන්ට ලත්තනම ලොප් වෙලානේ විවාහ ජීවිතේ. විසාක ළමයි 20ක් මොනතරම් කම්සප වින්දාද? යාළු මිත්‍රෝ 500ක් විතර පිරිවරාගෙන පන්සල් ආවේ ගී සින්දු කිය. බුදුහාමුදුරුවෝ කවදාවත් කද විසාක වුණා තරපා. කොණ්ඩේ පීරන්න එපා. ඔය ලස්සනට අඳින්න එපා. කෝටි 27ක් වන්න මේල පළදරම් බෙල්ලේ දාන්න එපා. මොකොත් කිව්වේ නෑ. විසාක ලස්සනට ඇඳලා පැලෙන්න මැරෙනකන් හිටියේ එහෙමයි. එනිසා බුද්ධ ආගම කියන්නේ මේ මිනිස්සු සැප විඳිනවට හූල්ලන ආගම නෙවෙයි. ඒ අදහස් එන්නේ කොහෙන්ද? මම අර කිව්වේ සමහර දේශපාලන පක්ෂ. උන් උපංගෙයිම තියනවානේ සැප විඳින මිනිහත් එක්ක වෛරයක්. උන්ට තියෙන සූර සරදියල් ප්‍රතිපත්ති.
රොබින් හුඩ් ප්‍රතිපද තියනුන්ගෙන් හුරන් කාලා නැති උන්ට දීලා රටවල් සංවර්ධනය කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ. අනුන්ගෙන් හොරා කාලා සැප විදිහට මිනිස්සු දැක්කම මොකද කියන්නේ? ආන් හොරකම් කරපු සල්ලි. ලස්සන්ට මිනිහෙක් ගේ හදලා තියනවා නම් කියන හොරකම් කළා අපෙන් හොරකම් කරපුවා. ඒ මිනිස්සුගේ ගෙවල් ගිනි තියනකම් උන්ට නිින්දයක් නැහැ. සැපට මිනිහෙක් වාහනයකින් යනවා නම් ওই කොළඹ හොඳට බලන්න පිවන්නේ පැල්පත් මුඩුක් වාසිතව තියෙන පාරවල් වල යන්න බෑ. ගෑනු පුටු තියන් ඉඳන් ඉන්නේ පාරේ. පිරිමි ඔක්කොම වැඩ කරන්නේ පාරේ. ළමයි සෙල්ලම් කරන්නේ පාරේ. උන් වාහනයක් දැක්කත් අයින් වෙන්නේ නැහැ. අපිට කියනවා උඩින් හරි යන්නලු. ඇයි එහෙම කියන්නේ? උන් හිතන් ඉන්නවා අපිට වාහන නැති නිසා තොපිටත් නැති විය යුතුයි. නේ? කුහකකම කියන්නේ ඕකනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට හැමතිස්සෙම පෙන්නනවා යංකම් මං කරිස්සම්. අපි මොනවා හරි කරනවා. කල්යාණම් වා පාපකම් හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. තස 10 අද භවිසාමිති ඒකේ විපාකේ අපිට ලැබෙනවා. මයි සමහරුන් ඉන්නවා 8 වසරටවත් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. හැබැයි යන්නේ V8 එකකින්. උපාදිත් කරලා පශ්චාත් උපාදිත් කරලා PhD එකක් කරන එකාට පුස්සයිකලයක්වත් නැහැ. දැන් ඒක සමාජවාදී ධනවාදී කතාවක් නෑනේ. රටේ ආර්ථික ස්වභාවය නෙමෙයිනේ. උන්ගේ කර්මය සහ කර්මඵලයේ ස්වභාවය මතක තියාගන්න. එසා ලෝකයේ තුල මිනිස්සු තේරුම් ගන්න ඕනේ දෙයක් අපි මේ ලෝකයේ තුල යම් කිසි දෙයක් අපිට ලැබිලා තියෙනවා නම් ඒ දේ භුක්ති විඳින්න සතුටින් හැබැයි ගතින් පමණයි සිතින් අතහැරලා. කවදා හරි මේ ඔක්කොම දාලා යන්න සිද්ධ වෙනවා. කර්මය හරස් වෙච්ච දවසට මේ ඔක්කොම මට අහිමි වෙලා යන්නේ නැද්ද? අහිමි වෙලා යනවා. අහිමි වෙලා යනවා කියන එක හිතේ නැති වුණොත් තමයි දුක. ඔයත් මේ වීදුරුව රත්තරන් වලින් හදලා තියෙනවා නම් බුදුවරු අපිට කියනවා කමන්නේ රත්තරන් උනත් පාවිච්චි කරන්න. හැබැයි බිඳෙනවා කියන එක ඔලුවට දීලා. කොයි වෙලේ හරි වැටෙන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්, බිඳෙන්න පුළුවන්. ඒක ඔළුවේ තියාගෙන පාවිච්චි කරන්න. එතකොට බිඳුණා කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාව දෙන්නේ නැතුව රත්තරන් මේවා හැමදාටම මගේ කියලා හිතාගෙන හිටියොත් මොකද වෙන්නේ? බිඳිච්ච දවසට අපේ මොලේ නහරයක් හරි පුපුරනවා. එනිසා අවබෝධය තුළ ඉන්න මිනිහා පිළිබඳ සංස්කාරවල යථා ස්වභාවය දකින්න. ඒකයි කිව්වේ අතහරිනකොට දුක අඩුයි තියෙන දේවල් අඩු නිසා. තියෙන දේවල් අඩුයි කිව්වේ භෞතිකව අඩුයි කියන එක නෙමෙයි. හිතෙන් ඒවත් එක්ක තියෙන බැඳීම් අඩුයි. සමහර වෙලාවට පිළිබඳ මිනිස්සු ජීවිතේ තමන්ගේ ජීවත් වෙන කාල සීමාව තුළ අනවශ්‍ය විදියට හැම දෙයකම ඇලෙනවා. දැන් සමහර මිනිස්සු කියනවා ආන්දරේදී බය නැහැ බැංකු පොතේ සල්ලි ටිකක් තියෙනවා. අතට පයට වැඩකාරයෝ ඉන්නවා දරුවෝ ඉන්නවා බලන්න. නිසා අපි කාටවත් ණයක් නැහැ බයක් නැහැ. එහෙම අහලා තියෙනනේ සමහර කෙනා මයිකා මයි පෙට්‍ර එහෙම කියනවානේ. දැන් බුදුහාඳුරෝ හරි ලස්සන කතාවක් කිව්වා පුත්තා මත්ති ධනම් මත්ති. ගොඩක් අය කියනලු මට පුත්තු ඉන්නවා මට සල්ලි තියෙන. ඉති බාලෝ විහඤ්ඤති. ඔන්න මෝඩ කල්පනාවක්. අත්තාහි අත්ථනෝ නත්ති. තමන්ට තමන්වත් නැති ලෝකෙක කුතෝ පුත්තා කුතෝ ධන මොන පුත්තුද මොන සල්ලිද. දැන් දෙමව්පියෝ දරුවෝ ගැන පින්වත්නි අසීමිත බලාපොරොත්තු තියන් ඉන්නවානේ. හැබැයි දරුවෝ කියන්නේ සංස්කාර නෙමෙයි. සංස්කාර. ওই සංස්කාර වෙනස් වෙන්න බැරිද? අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. දෙමව්පියන්ට ඕන විදියට දරුවෝ පවතින්නේ හැමදේම අපේ හිතවල දුකක් හටගත්තේ. දරුවෝ හැදුවට පින්වත්නි අපි හැමදාම හිතින් අඬනවා. ඇයි? අපි දරුවා ඉපදිද්දිම බලාපොරොත්තු වෙන විදිහක් තියෙනවා. හැබැයි දරුවා හැදෙන්නේ තව විදිහකට. වෙනස් වීම නිසාම දුකයි. යද නිච්ඡන් තන් දුක්ඛං යමක් වෙනස් වුණාද එයම දුක. දැන් දරුවෝ ඉපදිද්දි තාත්තා හිතනවා අම්මා හිතනවා අපේ දුව පුතා ලොකු වෙලා දොස්තර කෙනෙක් වෙයි. උගන්වනවා ඉතින් පණ දාගෙන. ඌට දොස්තර වෙන්න බෑ ඌ කොන් දොස්තර. දැන් අම්මා තාත්තා හිතපු එක වෙනස් යද නිච්ඡන් තන් දුක්ඛං යමක් වෙනස් වුණාද එයම දුකයි. ඊළාට හිතනවා අපේ පුතා හොඳ කසාද බැඳලා චරිතවත් ලේඩියක් ගෙදෙට්ටගෙන ගේනවා අමු යක්ෂණියක්. යද නිච්ඡන් තන් දුක්ඛං යමක් වෙනස් වෙනවාද එයම දුක. ඊළඟට දෙමව්පියෝ හිතන් ඉන්නවා අපේ දරුවෝ අපි නාකි වුණාම
පන්සල් එක්කන් යයි, දඹදිව යවයි, ඉන්දියාවේ යවයි, අටමස්ථානේ වන්ද. ඌ මේ ළඟ තියෙන පන්සලටවත් ගිහින් දාන්නේ නැහැ පින්කමකට. යද නිච්ඡන් දන් දුක්ඛ. කොහොමද පින්වත්නි දරුවන්ට තමන්ගේ කියලා කමක් එකතු කරන්නේ? හොඳට මතක තියාගන්න. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ටික එකතු වෙලා කොහේ හරි තිබ්බ විඥානයක් මුල් බැසගෙන කර්මානුරූපීව බිහි වෙච්ච එකකට අපි අපේ දරුවා කියලා සම්බන්ධයක් දුන්නට ඒක වෙනම ජීවියෙක් නේ, අපේ පාට් එකක් නෙමෙයි. අපි හිතන් ඉන්නවා අපි බිහි කරා නම් අපිට ඕන විදිහට මුන් ඉන්න ඕනේ. එහෙම පවතින්නේ නැහැ. එනිසා බුදුහාඳුරු කියන මොන පුතුද මොන සල්ලිද. ලස්සන කතාවක් තියෙනවා ඔය බහුපුත්තික මාතාවගේ කතාව. අම්මා කෙනෙක් හිටියා, දරුවෝ 14ක්, පුත්තු 7යි, දුවල 7යි. මිනිහා මැරුණා තරුණ වයසේදීම. මේ බහුපුත්තික අම්මා කුලී වැඩ කරලා දරුවෝ 14 දෙනා මුස්මහත් කළා. නිසි වයසට ආවම දීපල සමානව බෙදුවා. බෙදලා ඉස්සෙල්ලම ගිහිල්ලා නතර උනේ ලොකු පුතාගේ ගෙදර. වැඩිමහල්ම පුතාගේ ගෙදර. සතියක් දෙකක් තුනක් යද්දී ලොකු පුතා කියන අම්මට මොකෝ ලොකු එකා කියලා මට වැඩිපුර දුන්නේ අනිත් උන්ට දුන්න ප්‍රමාණයමනේ දුන්නේ. තව ඉන්නවනේ 13ක් ඵලයා උකෝ. අම්මා ඊළඟට ආව දෙවෙනි එකලා. ඌගේ ගෙදරත් එහෙමයි. 3 4 5 6 7 වෙනකම් අම්මා ගෙවල් මාරු කරා. 7 වෙනි එකත් එහෙම කිව්වහම අම්මා හිතුවා මුන් කොල්ලෝනේ. කසාද බැන්දාම ගෑනුන්ගේ පදේට මුන් නටනවා. එහෙමනේ ඔය ගොඩක් ගෑනු කසාද බැන්දාම පිරිමින්ට නාස්ලනුව දාන ජම්මක් ගාපුවම ඌ ගොනා වගේ ඉතින් ගෑණි කියන විදිහට දඟලනවා. ඒ පාර අම්මා හිතුවා ඉතින් නෑ මට ඉන්නවනේ රත්තරන් දුවලා. එසා කෙල්ලෙක් ගාවට ගිහිල්ලා ඉන්න ඕන. ගොඩක් දෙමව්පියන්ට වරදින තැන. ඊට පස්සේ ගියා ලොකු දුව ගාවට. ඒකි ඊට හපා. ඒකි කාලයක් යද්දී කියනවා මගේ මිනිහා හම්බ කරන එකේ මම බොහොම අමාරුවෙන් මේ ජීවත් වෙන්නේ. තව ඔයත් ඇවිල්ලා මෙතනට මරාලේ කඩාපාත් වෙනවා. මොකෝ මට කියලා වැඩිපුර දුන්නේ නෑනේ. අනිත් උන්ට දීපු ටිකමයි දුන්නේ. ඵලයව තව ඉන්නවනේ. දෙවෙනි දුව ගාවට ආතුන් 7 වෙනි දුවත් එහෙම ගියා. දරුවෝ 14 දෙනාම එළියට දැම්මා. බහුපුත්තික මාතාවට එතකොට අවුරුදු 80. හරි සංවේදීනේ පින්වත්නි. දැන් මේ කතා අහද්දී අපේ මිනිසුන්ට වැරදිච්ච තැන මොකද්ද? උන් නිකන් මේ කොහේ හරි තිබ්බ කතාවක් කියලා හිතන්නකෝ අපිට වුණා නම් ඔය ටික. අපේ දරුවෝ දැන් මේ ඊයේ පෙරේදා පානදුරේ අනාථ නිවාසක අම්මා කෙනෙක් මලා. ඔන්න ඔයත්තන්ට ජීවිතේ හොඳ පාඩමක්. ලංකාදීප පත්තරේ මමත් කියුවේ දෙයියෝ සාක්කි තීරුවේ. ඇයි දෙයියෝ සාක්කියකට මේ අම්මා මැරිච් එක ගියේ? අම්මා මලාම මිනිය බාර ගන්න එකෙක්වත් නැහැ. පානදුරේ පින්වත් පිරිවනේ නායක හාමුදුරුව පෙට්ටියක් අරගෙන අම්මගේ මිනිය දාලා එම්බාම් කරලා පන්සලේ පාන්සකුලේ දීලා වැළලුවා. අම්මා වැළලුවට පස්සේ එනවලු 4 දෙනෙක් දරුවෝ මරණ සහතිකය ඉල්ලන්න. ඇයි උන් සේවය කරන ආයතන වලින් අර මරණ සහතිකය දුන්නම ආධාර දෙනවනේ. 4ක් ඇවිල්ලා. හැබැයි අම්මා මැරෙන්න කලින් උන්ගේ රෙදි ගලවලා තමයි මැරිලා තියෙන්නේ. දෙයියෝසාකි තීරුවේ තියෙන්නේ ඒකයි. අම්මා සම්පූර්ණ ජීවිත කතාව පොතක ලියලා තියෙනවා. මට දරුවෝ 11යි. ලොකු පුතා කොළඹ මහරෝහලේ දොස්තර. ඔන්න පුතාගේ රෙදි ඉවරයි. නම් ලියලා ගම් ලියලා පුතා අහවල් දොස්තර. දෙවනි දුව රජයේ විශ්වවිද්‍යාලයක කතිකාචාර්යවරියා. තුන්වෙනියා පාසල් ගුරුවරියා. දරුවෝ 3 දෙනෙක් ජපානයේ, දෙන්නෙක් ඕස්ට්‍රේලියාවේ. බාලම පුතා මොරටු විශ්වවිද්‍යාලයේ සහකාර කතිකාචාර්යවරියා. ඔක්කොම ලියලා අම්මා ලියලා තියෙනවා. මිනිහා මැරිච්ච දවසේ ඉඳන් මොන්ට මම හොඳට ඉගැන්නුවා. මං කරගත්ත ලොකුම වැරද්ද දහම් පාසලකට යව්වේ නැහැ. බණ ගෙදරකට එක්කන් ගියේ නැහැ. හොඳ නරක කියලා දුන්නේ. ඔක්කොම උන්ට ටියුෂන් යවුවා, විභාග කෙරෙව්වා, සල්ලි යදන් කළා ඉගෙන. මම ඔය 11න් එකෙක් හරි උගන්වන්න නැතුව හැදියාව දුන්නා නම් ඌ මට සලකයි කියලා ලියලා තමයි මලේ. ඇත්ත කතාව ඕකයි ඈ. අනාගතේ පින්වත්නි ඔය ඇත්තන්ට වෙන්නේ toy ටික. ඇයි? ඔය ඇත්තොත් කියන්නේ දුවපාන් විභාග පාස්. දැන් මෙතන ඉන්න මේ ගෑනු පිරිමි වඳ නැහැනේ, ළමයි ඉන්නවනේ නේ. කෝ උන්නේ නැන්නේ. අහපම ගියයි සොයන්නාස උන්ට ක්ලාස් නේ. ඔන්ලයින් ක්ලාස් කියනවා, ලන්ඩන් A level කියනවා. පා බලන්න එපා. කොහෙ ගියත් එහෙමයි. ලංකාව කියන්නේ වඳ බහැපු රටක් මතක තියාගන්න. සිකුරාදාට මුස්ලිම් පල්ලියට ගිහින් බලන්න අවුරුදු 3ට වැඩි හැම එකම පොඩි එකාම 5 පාරක් ගහනවා නලල බිම.
උන් ළමයි අනිවාර්යෙන්ම ආගමික මධ්‍යස්ථානට ගෙනියනවා. මොකද පොඩි කාලේනේ පින්වත්නි ගොක්කොලේ උනත් නවන්න පුළුවන්. නාකීරටු නවන්න බෑ. ඔයත් හිතනවා නම් මේ බණ ඇහුවා කියලා ඔයත් හැදේ කියලා හැදෙන්නේ නැහැ. නාකීරටු කැඩිලා යනවා. ඔයත් බණ ඇහුවත් බණ යන අනේ හාමුදුරන්ගේ බණ හාමුදුරුවෝ තියාගත්තද? අපි යන්නේ අපිට ඕන විදියට. ඒ නිසා මේ නාකීරටු හදන්න බෑ. හදන්න ඕනේ ගොක්කොල. අපි මේ ගොක්කොල එක්කන් එන්නේ නැහැ පන්සල්. කතෝලික පල්ලියට ගිහින් බල මුළු පවුලම එන්න ඕනේ. ගෑණි මිනිහා දරුවෝ ඔක්කොම නැත්තම් උන්ට වල දෙන්නේ නැහැ. පවුල් පොත හදන්නේ නැහැ. කසාද බඳින්න බෑ. අපේ ගෑණියෝ විතරක් දක්කනවා පන්සලට. ලැජ්ජ කොන්ද පණ නැති පිරිමින්න රටක අපි ජීවත් වෙන්නේ. උන් කියනවා හාමුදුරුවෝගේ වැඩේ දඩ දානවලු සල්ලි ඉල්ලන. ඒ සල්ලි දාන්න එපා ගෑනු පන්සල් වලට එව්වා. හාමුදුරුවන්ට පුළුවන් ද ගෑනු දාප්පුඩට නගලා කොඩි දැම්මන්න. ගෑනුන්ට කියලා තීන්ත ගාවන්න බෑ, වල කපන්න බෑ, ගස් කපන්න බෑ. ඔක්කොම කුලියට. එතකොට හාමුදුරුවෝ මොකද කරන්නේ? ගෑන්ට දානවා දඩ. මිනිහාගේ පර්ස් එකෙන් එන්නේ. උගේ සල්ලි ටිකමයි. උන් ආවනම් පන්සල් හාමුදුරනේ අපි තීන්ත ගන්නම්, අපි කොඩි දාන්නම්, අපි වල් කපන්නම්, අපි ගස් කපන්නම්. දඩ දාන්නේ හාමුදුරුවෝ. ඒ නිසා තමන්ගේ වැරදි වලට මේ සංඝයා විවේචනය කරන එක දැන් නවත්තන්න ඕනේ. මතක තියාගන්න ගෙදර ගෑනු ටික පන්සල් ලෙවල බුද්ධ ශාසනය දියුණු කරන්න හිතනවනම් ඒ තරම් ගෝංකමක් නැහැ. අපේ උන් පන්සල් හදන්න යන්නේ කසිප්පු බිව්වහම. බීලානේ රටවල් හදන්න යන්නේ. ආගම හදන්න ඉන්නේ, හාමුදුරුවෝ හදන්න ඉන්නේ, ಜಾති ආගම ඔක්කොම මතක් වෙන්නේ දෙකක් දාගත්තාම. ඡන්දේ දවසට උදේ නම් බීලා රටවල් හදන්න කතරේ ගහලා අන්තිමට කොහේ හරි ඉන්න අබබ්බයෝනේ අපිපත් කරලා තියෙන්නේ. ඒවැයි විපාක මේ ගෙවන්නේ. එසා මතක තියාගන්න පින්වත්නි හැමතිස්සෙම අඩුපාඩු හදන්න ඕනේ. අර අම්මා කියනවා එක් එක්ට හරි ಗುಣදහම් දුන්නා නම් අධ්‍යාපනයට අමතරව දැන් අධ්‍යාපනයේ දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි උගත්කමට එකතු කරන්න බුද්ධිමත්කම ප්‍රඥාව එකතු කරන්න. කර්මයේ කර්මඵලයේ කියලා දෙන්න, හොඳ නරක කියලා දෙන්න, පව පින කියලා දෙන්න, කුසලයේ කුසලයේ කියලා දෙන්න. එතකොට තමයි දරුවා හැම තැනම යහපත් ආකාරයට ගමන් කරන්නේ. තව ඉස්සරහට ඔයත්තන්න බලා ගන්න පුළුවන් දරුවෝ උගත්. හැබැයි ಗುಣධර්ම දැම්ම මේ ටික කියනවනේ. ඔයාලා මොනවද දන්නේ කට පියාගෙන ඉන්න. අපි කොච්චර උපාධි කරලාද නේද? ඔයත් කියවල බලන්න අර ලස්සන ජාතක කතාවක් තියෙනවා මහා කන්න ජාතකේ. බුද්ධ ශාසනය පිරිහිමින් යන කාලේ හොඳට රටවල් ශාස්ත්‍රීයයි සල්ලි තියෙනවා, විද්‍යාව දියුණුවයි, තාක්ෂණය දියුණුවයි, උගත්කම් තියෙනවා. ඒ කාලේ දෙමව්පියෝ මොන හරි උපදෙස් දෙද්දි කාශ්‍යප බුද්ධ ශාසනය පිරිහිලා ඇද්දි දෙමව්පියන්ට කිව්වලු උඹලා කටවාගෙන හිටපියා උඹලා මොනවද දන්නේ අපි උගත්. ලංකාවෙත් දැන් එහෙමයි. ගෙවල් වලට ගියාම පෙවන්නේ ගහලා තියෙනවා බිත්ති වැහෙන්න. පශ්චාත් උපාධිම තියෙනවා පුතාට 10ක් විතර. ඌ ඉන්දියාවෙත් කළා, ඇමරිකාවෙත් කළා, එංගලන්තෙත් කළා, සෝමාලියාවෙත් කළා, ඉතියෝපියාවෙත් කළා. සහතික තියෙන ඕනතර. ඉස්සර අපි පන්සල් වලට කෙල්ල කොල්ලව ආපුවම මහාන පුතේ මොකද කරන්නේ? අපි කැම්පස් නේ අපිටත් ඉතින් හරි ආඩම්බරයි. අපි යන ජපුරේද, කැලණියේද, පේරාදෙට නිදහස් අධ්‍යාපනයෙන් ආපුන්නේ. ඉතින් අපිට ඒක හරි අභිමානයි. ඉස්සර ගමකට හිටියේ උපාධිධාරියෝ එකයි දෙන්නයි. දැන් මං එකෙක්ගෙන්වත් අහන්නේ ඇයි? අපි ABCD කියනවා, EFGH කියනවා, HIJK කියනවා, LMNOP කියනවා, QRST කියනවා, ZYK කියනවා, UKC බුදුවා මේ කැම්පස් මාළඹේට නුගේකොටට ගිහිල්ලා පඳුරකට ගහපම කැම්පස් විශ් වෙනවා 25ක්. මේ පෙතියාගොඩ බුලත්තිට කඩේට වැඩිය පොඩි කැම්පස් තියෙනවා. කිරිබත්ගොඩ එහෙම බලන්න. ගිහිල්ලා මේ පෙට්ටි කඩ වගේ කැම්පස් උපාධි කඩ. කමන්නේ අපි ඒවට විරුද්ධ නැහැ. ඕන එකෙක් සල්ලි හම්බ කරගත්ත. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒවෙන් උපාධිධරයෝ කියලා බිහි කරන්නේ මොක්කුද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මගේ පන්සලට ඊපෙදා එකෙක් ඇවිල්ලා සන්ග්ලාස් දෙකකුත් දාලා යතුරුකුත් කරකෝ කාර් එකට හේතු වෙලා ඉන්නවා. මං උඩින් ඇවිල්ලා මහත්යෝ වෙයි. මම බිමන්නේ හරි වෙනස් හාමුදුරු කෙනෙක්. අපේ අතුලස එහෙම දන්න. මං නැවෙන්නෙම නැහැ. නැවෙනවා සත්‍යයට. මම ඇත්ත වෙනුවෙන් කතා කරන කෙනෙක්. මොකද මම එහෙම අභිමාණයෙන් ඉන්නේ මට ඇඟිල්ල දික් කරන්න බැරි නිසා. හාමුදුරු කෙනෙක්ගේ පැවිදි ජීවිතේ සිදුරු නැත්තම් ඒ හාමුදුරු හරි ඍජු. මතක තියාගන්න. හාමුදුරු කෙනෙක් සිංහෙක් වගේ ඉන්නවා කියලා කියන්නේ මහානකම තියෙනවා. එතන මම නැවෙන්නේ ඕනෑට. බුදුහාමුදුරන්ගෙන් අහපුවම හාමුදුරු කියන්නේ එකක්, භික්ෂුව කියන්නේ සිංහයාට කිව්වා. සිංහයා කොච්චර බඩගිනි වුණත් තනකොළ කන්නේ නෑ වගේ
හාමුදුරුවෝ කවදාවත් ප්‍රත්‍යලාභය උදෙසවත් ගිහියෙක්ට හිස නවන්නේ නැහැ කිව්වා. මතක තියාගන්න. ඒ නිසා භික්ෂුව කියන්නේ මහ ප්‍රබලයි. මම මහත්වෝ ඇයි දෙන්නේ කරන් එන්න කිව්වා. දැන් මේ බයිපෝස් එකෙන් මට දෙන්නේ කරන් එන්න කිව්වා. මම බල්ලොද පූසොද මූ නැග්ග වාහනේට ගියා. අල්ලපු වංශලේ හාමුදුරු මට කතා කළා පණ්ඩිත හාමුදුරනේ අපේ දොස්තර මහත්තයා ආවා. ඔබ වහන්සේ බැන්නා කියලා ඇවිල්ලා. මහා මොන දොස්තරයාද? නෑ දැන් ආව ඔබ වහන්සේ මේ බල්ලොද පූසොද කියලා ඇහුවා කියලා දොස්තර මහත්තයාට තද වෙලා කිව්වා. මම කව නායක හඳුරන්නේ ඌ දොස්තර නම් ඌට ඉස්සෙල්ලා කියලා දෙන්න පන්සලකට ආපම හැසිරෙන විදිය. මගේ පන්සලේ කොන්දොස්තරලා ඉන්න ඔయిత වැඩි හැදියාව තියෙන. මම එහෙමම ගෙවුවා. මතක තියාගන්න කම්කරුවෙක් හරි මොකෙක් හරි එකේ අපිට උපාධිය ඕනේ නැහැ. සාමාන්‍ය එකක් දන්නවා පන්සලට ආපුවම හාමුදුරන්ට වැඳලා හාමුදුරනේ මගේ ගෙදර දාන්නේ ඔබ වහන්සේලා වඩම්මණ්ඩයි ආවේ. අපි බොහොම ගෞරවාන්විතව වඩිනවා. මේ කඩෙන් ආල්පොල් 3-5 ගන්න දෙන්නේ කරයි යන්න. එහෙම යන උනොත් ඇති. මං යන්නේ. එහෙම තනකොළ කාපු සිංහයෝ නිසා තමයි බුද්ධ ශාසනය හැල්ලුනේ මතක තියා. සමහර හාමුදුරුවෝ ගිහියෝ ආපම කාර් එකේ දොරත් අරිනවා. එන්න මහත්යෝ කියනවා. යද්දි උන්ගේ පස්සෙනුත් දෙනවා වාහනේ දොරත් වහනවා. පේසුදු මහත්යෝ කියලා ඔළුවත් අතගා හාමුදුරුවෝ තමන්ගේ සීමාව දැනගෙන ඉන්න ඕනේ. නේ අරහත් අජිහිට දෙයියොත් වඳිනවා නම් මිනිස්සු කවුද? එනිසා මතක තියාගන්න ඕනේ මේ ලෝකයේ තුල පින්වත්නි දරුවෝ ගුණවතුන් කරා. අර අම්මයි ඔක්කොම ලියලා මරණයටපත් වෙනවා. දැන් බහුපුත්තික අම්මලා වගේ අය අදත් ඉන්නවා කියලා කියන්නයි මට ඕනේ. පානදුරේ වෙච්ච සිද්ධියක්. බහුපුත්තික අම්මා ඇවිල්ලා පන්සලට පටාචාර මෙහෙණින්නාන්සේට ගුවා මං අසරණයි මාව මහාන කරන්න. ඇත්තටම පටාචාර මෙහෙණින්නාන්සේ අනුකම්පාවට මහාන කරේ. දැන් අවුරුදු 80 ගෑනු කෙනෙක් මහාන කළා හරි වදයක්නේ. හැබැයි අනුකම්පාවට මහාන කරා. ශාසනය කියන්නේ එහෙම තැන. නිවන් දකින්නම මහාන වෙන අය නැහැ. සමහරලාට අනුකම්පා කරලා මහාන කරනවා. හැබැයි මහාන කළාට පස්සේ ආව හදාගන්න ඒ ගුරුවරයා දැනගන්න ඕනේ. මොන අදහසකින් මහාන වුණා, කණ්ඩ මහාන වුණා, තනාත වෙලා මහාන වුණා, අරමුණ නිවන කියන එක දක්කන්න ගුරුවරයා දක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා මේ අම්මා කල්පනා කරනවා මහාන වෙච්ච දවසේ රෑ මට දැන් අවුරුදු 80යි. මම තව ජීවත් වෙන්නේ බොහොම ටික කාලෙක. ඒ නිසා මේ පන්සල් හදන්න, ගඩොල් එකතු කරන්න, සිමෙන්ති එකතු කරන්න මට කාලයක් නැහැ. දානමාන වලට යන්න, රටවටේ බණ කියන්න, පිරිත් කියන්න මට වෙලාවක් නැහැ. කාලයක් නැහැ. මං හිතන්නේ දැන් මැරිලා මේ වගේ කාලකන්ණි 14 දිනක් වදපු මම විඳින දුක. ඔන්න හිතපු හැටි. කුතෝ පුත්තා කුතෝ දන මොන පුත්තුද මොන සල්ලිද? ඒසා ආයි සසරේ උපනූපම් භවයකවත් මේ වගේ කරුම එපා. මේ වගේ දරුවොත් එපා. මෙහෙම දේපලත් එපා. මේ වගේ ආත්ම භාවත් එපා. සසර දුකයි. නිවන් දකින්න ඕනේ කියලා භාවනා කරන්න පටන් ගත්තා. හැබැයි පුළුවන්ද? බෑ. අවුරුදු 80ක් නිින්ද යනවා. ඇඟ පණ නැතුව යනවා. එහෙට මෙහෙට කැරකෙනවා. හැබැයි වීරිය කියන එක බලවත්. බහුමතික මාතාව මොකද කළේ? මිනිස්සු ඔක්කොම නිදිනකන් ඉඳලා ධර්මශාලාවට එනවා. ධර්මශාලාවේ මැද්දේ අර තියෙනවනේ කණු. ලොකු කණුවක් අල්ල ගන්නවා. කණුව අල්ලගෙන සක්මන් කරනවා එළි වෙනකන්. එළිය වැටිගෙන එද්දි ගිහිල්ලා සද්ද නැතුව නිදා ගන්න. දැන් කාටවත් පේන්න නෙමෙයි මේ භාවනා කරන්නේ. සක්මනෙන් තමයි විදර්ශනාව වඩන්නේ. ඔන්න සමාධිමත් හිතට විදර්ශනා සංඥාව දුන්නා. 7 වෙනි දවසේ රෑ බහුපුත්තික තෙරණිය සියලු කෙලසුන් අසා රහත් වුණා. එදා මෙහෙණි ආරාමෙන් ආලෝක ධාරා විහිදෙද්දි බුදුහාඳුරු තුන් පාරක් සාදුකාර දුන්නා. සාදුකාර දෙද්දි අහනවා ඇයි ස්වාමීනි මොකද? ඒ වෙලාවේදී කියනවා ළමයි 14 දෙනෙක් ගෙයින් එළියට දාපු අහිංසක අම්මා බහුපුත්තික තෙරණිය ආයි සසරේ වගේ දුකකටපත් නොවන විදිහට තමන්ගේ භවය සකස් කරගත්තා. බහුපුත්තික තෙරණිය රහත් වුණා කියලා කියනවා. ඒ නිසා පින්වත්නි අපිට තියෙන්න පුළුවන් එක එක දේවල්. හැබැයි එක එක දේවල් තිබ්බට දවසක අපිට මේ ඔක්කොගෙම ඈත් වෙන්න වෙනවා. අපි මේ ඇහි කනේ තියාගෙන අපේ දරුවෝ කියලා හදාගත්තට ඔයත් මැරිලා ගිහිල්ලා කොහේ හරි ඉපදුනහම ඒ භවයේ දරුවෝ වෙනව. ඊට පස්සේ භවයේ දරුවෝ වෙනව. එතකොට අපිට සදාකාලික දරුවෝ කියලා කතාවක් නෑ. මේ తాවකාලික නැවතුම්පලක අපි ඇති කරගත්ත බැඳීම් කීපයක්. ඒවා ස්ථිරසාර නෑ. සියලු බැඳීම් මරණයෙන් ඉවරයි. අපි අපේ අම්මා අතාරින්න බෑ කිය ඉන්නවා. අම්මා මැරිලා ගිහිල්ලා
මාසෙකට දෙකකට පස්සේ පිඟානේදීම අපිට හම්බෙන්න පුළුවන් මාළු කූරියෙක් වෙලා. පිඟානේම මස් ටිකක් වෙලා අම්මා හම්බ වෙන්න පුළුවන්. අපේ අම්මා කර්මානුරූපීව ගිහිල්ලා තිරිසන් ලෝකෙ ඉපදුනා නම් මැරිලා මස් විදියට අපිටම කැවෙන්න පුළුවන්. සසර කියන්නේ ඒකයි. අවබෝධ කරගෙන ඉන්න ඕන. අපේ සමහර වෙලාවට ජීවිතවල අපේ තාත්තලා අපිම කාලය ඇති ආත්ම භාව ගණනාවක්. ඕකයි ස්වභාවය. අර අහලා තින්නේ බුදුහාමුදුරන්ගේ කාලේ අම්මා මැරිලා ගැරන්ඩියෙක් වුණා, නංගි මැරිලා ගෙම්බෙක් වුණා, තාත්තා මැරිලා වල්ලූරෙක් වුණා. ගැරන්ඩියා ගිහිල්ලා ගෙම්බව, වල්ලූරා ගිහිල්ලා ගැරන්ඩියාව, දැන් ඌරව මරාගත්තා ඒ පවුලේම අයියා. ඌරව කරේ තියාගෙන ඉද්දී පවුලේ බාලම් මල්ලි මහන වෙලා හිටියේ. මල්ලි ගේ ළඟ ඉඳන් කිව්වා හත් දෙයියනේ අපේ පවුලම එක තැන ගිහුවා. අයියා ඇහුවා මොන පවුලද පිස්සුද? අම්මයි තාත්තයි නංගි මැරලා කොච්චර කල්ද මං විතරයි. ඔයත් ගිහිල්ලා මහන වුණා අපිට පවුලක් නැහැ. නෑ අයියේ ඔය කරේ තියන් එන්නේ උඹ තාත්තා. විශ්වාස නැත්තම් මේ ඌරව මේසෙ උඩින් තියලා පලාපම් බඩ ඇතුලේ ඇති ගැරන්ඩියෙක් ඒ අම්මා කිව්වා. කැපුවා බඩවැල් එක්ක වැටුණා ගැරන්ඩියා. ඒ පාර ගැසිලා ගියා. තවත් විශ්වාස නැත්තම් පලාපම් බඩ ඔය ගැරන්ඩියාගේ ඇතුලේ ඇති ගෙම්බෙක්ේ නංගි කිව්වා. පළල බලපුවම ගෙම්බාගේ කෑලි ටික ඔක්කොම ඇතුලේ පිහියත් අතහැරලා වැඳ වැටිලා කොහොමද එහෙම උනේ? එතකොට කෝ උපාදාන පච්චයා භව. උපාදාන රැස් කරන්නේ කොහෙද? එතෙන්ටමයි කැරකිලා එන්නේ. මොකද්ද උනේ? තාත්තට හේන හැර වෙන වැඩක් නැහැ. ඒක හම්බ කරනවා, හොඳට බොනවා, හොඳට කනවා, මගේ හේන මගේ කී ඉඳලා ඒකෙම වල්ලූරෙක් වුණා. අම්මා කුස්සියෙමයි. සමහර ගෑනු ඉන්නවනේ කුස්සිය වලින් එළියට ගන්න බෑ. තම්බනවා, ගිල්ලනවා. උන්ට ඒ හැර ලෝකයක් නෑ. බනගේකට ආවත් උන් ඉඳගන්නේ කුස්සිය. බංකුවත් යන්නේ නෑ කුස්සිය හොඳයි කියලා. පන්සල් ගියත් කියනවා ආන්දරේ ඔක්කොම සිල් ගත්තාම ඉතින් තේ ටිකක් හදන්න අපි කුස්සිය බාර ගන්න. කුස්සිය අම්මා. ලංකාවේ මහ ජරා සංස්කෘතියක් තියෙනවා. දැන් තායිලන්තෙත් බෞද්ධ රටක්. තායිලන්තේ හැම තායි කාන්තාවක්ම පාන්දර 4ට නැගිටිනවා. ඉස්සෙල්ලම කරන්නේ මොකක්ද? සුරංගනාව වගේ දානවා මේකප් එක. තායි ආච්චිලත් සුරංගනාවියෝ වගේ. දාලා දානේ හදනවා. මොකද තායිලන්තේ හාමුදුරුවෝ ලක්ෂ 3ක් පාරට බහිනවා උදේට. ඒ හාමුදුරුවන්ට පින්ඩ පාදෙන්. තායිලන්ත විමන්නේ අපේ රටේ වගේ නෙමෙයි නියම යථාර්ථවත් සංස්කෘතිය. හැම පවුලකම එකෙක් මහාන වෙලා ඉන්නවා. එයි රටේ රැකියාවෙන් උසස් වෙන්න මහාන වෙන්න ඕනේ. කසාදයක් බඳින්න සුසුකම මහාන වීම. රටේ රජ වෙන්නත් මහාන වෙලා ඉන්න ඕනේ. ඊළඟට හමුදාවෙන් උසස් වීම ගන්නත් මහාන වෙන්න ඕනේ. හැම එකටම මහාන වෙන්න ඕනේ. ඒ නිසා අම්මලා කල්පනා කරනවලු මං කොහේ හරි ඉන්න දරුවෙක්ට දානේ හන්දක් බෙදනවා වගේ මගේ කාටත් මේ රටේ කොහේ හරි අම්මා කෙනෙක් දානේ ටික දෙයි. ඒ නිසා හැම අම්මා කෙනෙක්ම උදේට දාන. හැබැයි සුරංගනාවියෝ වගේ ලස්සන. අපේ ගෑනු. ලංකාවේ තියෙන රැයට අඳින එක මොකක් නයිටියද මොකද්ද කියලා. නේ? ඕක ගලවන්න බෑනේ ලංකාවේ ගෑනුන්ගේ ඇඟේ. උදේ නැගිට්ටත් උන් ඒක මාරු කරන්නේ දවල් 12ටත් ඉන්නවා නයිටි ඇඳගෙන ගෙවල් ඉස්සර. තව සමහර ගෑනු ඒ නයිටිටත් උඩින් අඳිනවා හම්පඩ රෙද්දා. හම්පඩ රෙද්දා. ඕකත් ඇඳගෙන දවසම ඕක වෙයි. ලංකාවේ මිනිස්සු පුදුමයි පවුල් කන්නේ. උන්ට සසර කලකිරනවනේ ඕවා දැකලා. නේද? එතකොට මේක ඇඳගෙන කුස්සි වැඩමයි කරන්නේ. තම්බනවා, කණ්ඩ දෙනවා, පිනක් දහමක් නැහැ, බණ ටිකක් අහන්නේ නැහැ, සීලයක් රකින්නේ නැහැ, දන් හැන්දක් බෙදන්නේ නැහැ, මොකුත් නැහැ. ආන් එහෙම හිටපු ගෑණි තමයි කුස්සියේ වළංගොඩේ ගැරන්ඩියෙක් වෙලා උපපාතිකව ඉපදුනේ. කෙල්ල. එයත් එමය රූපලාවන්‍ය වැඩ කළේ. මොනේ මොන හරි අතුල්ලනවා, ලිඳ ගාවට යනවා, හොදනවා, කන්නඩියෙන් බලනවා. ආයි තව මොන හරි අතුල්ලනවා, හොදනවා, කන්නඩියෙන්. අන්තිමට ලිම්පඩියටම ගෙම්බියක් වෙලා ඉපදුනා. අද ගොඩක් වුණොත් ඒ පෙතියා ගොඩ මේ පෑලිය ගොඩ පැත්තේ වුණොත් එහෙම තමයි මැරිලා ගෙම්බියෝ වෙලා උපදින. ආයි පිනක් දහමන්නේ නැහැ, මලක් කඩන්නේ නැහැ, බුදුන් වදින්නේ නැහැ, පන්සලකට යන්නේ නැහැ, බණපදයක් උන් හිතන් ඉන්න ඔක්කොම නා කියලා පුළුවන්. අපිත් හැරියට උපාසකම්ම, වයලට් උපාසකම්ම වගේ අපිත් නා කියලා යනවා පන්සලට. හැබැයි උන් දන්නේ අවුරුදු 18 වෙද්දි කැන්සර් හැදිලා මැරි කියලා. බස් එකෙන් බහිද්දි බස් එක බෙල්ල උඩින් ගිහිල්ලා උන් මැරෙයි කියලා උන් දන්නේ නෑ. යන තැනකට ගෙනියන්න දෙයක් තිබිය යුතුයි කියලා තියෙන්න ඕනේ. ඒකනේ කියන්නේ ඔය සාහිත්‍ය අපේ කියවන්න, ජාතක පොත කියවන්න. ලෝකේ ලස්සනම කෙල්ල උබ්බරි කුමාරිකාව. අස්සක රජුරෝ කසාද බැන්දේ රූප සුන්දරිය. මැරුණා තරුණ කාලේ. බෝසත්යන් වහන්සේ කිව්වා රජතුමනි ඇය ඉපදුනේ මේ උද්‍යානෙම. අනේ ගෙන්නන්නකෝ කිව්වා.
ගෙන්නවා ආවේ කවුද? ගොමකුරුමිනි දේනවා. ලෝකේ ලස්සනම ගෑණි මැරිලා ගොමකුරුමිනියෙක් කියලා. ඒ පාර ඇහුවා උඹට මෙහෙම උනේ ඇයි? කාගේවත් වැරද්දක් නෙමෙයි මගේමයි වැරද්ද. මං රුව සරු කළා සසර සරු කළේ නෑ. ඒ කියන්නේ සසරේ පිනට ලස්සන රූපයක් ලැබුණා. ඒක වැඩි කර කර හිටියා මිසක් සසර සරු කරන්න මුකුත් කළේ නෑ. ඉතින් ඇහි බඹ ගලවන්න ඇති, කොණ්ඩ පාට කරන්න ඇති, ඊළඟට මූණේ වලවල් වහලා, පොටි ඇදලා, තීන්ත ගහලා, පොටි කපල. ගෑනුන්ට තියෙනවා නෙවැඩ නියපොතු පාට කරලා මැනිකියු කියනවා, පෙඩිකියු කියනවා නේද? ඔක්කොම කරන්න ඇති. හැබැයි දන් හැන්දක් බෙදුවේ නෑ, බණ ඩිංගීත්තක් ඇහුවේ නෑ, සීලයක් රැක්කේ නෑ, හිත හැදුවේ නෑ. මලා තරුණ කාලේ. අර පින් ඔක්කොම ඉවරයිනේ දැන් භුක්ති විඳලා ඊට පස්සේ ගිහිල්ලා ඉපදුනේ තිරිසන් යෝනියේ. ගොමකුරුමිනියෙක් කියලා. ඔන්න සසර. ඒ නිසා බුදුහාඳුර අපිට කියනවා ආස කරන දේ ගැන යථාර්ථවාදීව හිතන්න දවසක මේ දෙයින් ඈත් වෙන්න සිද්ධ වෙනවාමයි කියලා. එහෙම හිතාගෙන මේ දේ පරිහරණය කරන්න ප්‍රශ්නයක් නැහැ. ලස්සන්ට ගේ හදන්න ආස කරන දේ කන්න කැමති තැනක යන්න. හැබැයි දවසක මේ ඔක්කොම අතහරින්න වෙනවා කියන තැනට හිත හදලා. එච්චරයි. බෞද්ධයෝ හොඳ සැපෙන් ඉන්න, සල්ලි හම්බ කරන්න, සල්ලි ටික තියාගන්න. ඒ සල්ලි වලින් ජීවිතේ ලස්සනට ගත කරන්න. හැබැයි දවසක මට මේ ඔක්කොම අත්හරින්න වෙයි. සියලු බැඳීම් මරණයෙන් ඉවරයි කියන ධර්මතාවය හිතට දීලා. එහෙනම් ආස කරන දෙයමයි හැමතිස්සෙම අපිට දුකක් ගෙනාවේ. ඒ ආස කරන දේ නුවණැසින් දැකලා කටයුතු කිරීමෙන් අපිට සසර සුවපත් කරගන්න පුළුවන්. බුදුහාමුදුරු දේශනා කරනවා සබ්බේ සත්තා මහරජ දුක්ඛ දෝමනස් සුපායාසා පියප්ප භවිකාති ප්‍රිය දෙයින්මයි උපදින්නේ. දුක් වේදනා ශෝක සන්තයුල් ඔක්කොම හටගන්නේ ආස කරන දේ නිසා. එහෙනම් මේ බණ සසර සැප පිණිසම උපනිශ්‍රේ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා.